සුප්පාදේවි එකපාරටම කපුටියක් වුණා. මොකද්ද මේ අභියෝගය? ඔව් ඇත්තටම ඒ කියන්නේ සිංහබා චිත්‍රපටයේ කුමාරිකාවගේ චරිතයෙන් පණ පෙවුනට පස්සේ ආයිමත් කපුටියෙක් වෙන සිද්ධ වෙන කිරිලියක් වෙන සිද්ධ වුණා. මේක අයියේ ඇත්තටම මං හිතන්නේ මේක එක්ස්පෙරිමෙන්ටල් වැඩක් නෙමෙයි. මේක නැවුම් අත්දැකීමක් වෙයි අපේ ශ්‍රී ලංකාවේ හැමෝටම. ඉතින් මට ලස්සන චිත්‍රපටියක් මං හිතන්නේ කපුටි කියන්නේ කවුද කියලා කට්ටිය ඇවිල්ලා බලන්න ඕනේ. ඒත් ඒක තමයි සමාජයට ආදර්ශයක් දෙන ඒ වගේම අපගේ සංස්කෘතික ගීත අඩංගුන මේ චිත්‍රපටයේ රංගපාන්න හම්බෙච්ච එක ගැන මොකද හිතන්නේ? ඔව් අයි විශේෂයෙන් කියනවනේ මේ චිත්‍රපටයේ ගීත 25ක් අඩංගුයි. ඉතින් මං හිතන්නේ කිසිම කම්මැලිකමක් නැතුව ඉවර වෙනකම්ම චිත්‍රපටිය බලන්න පුළුවන්. විශේෂත්වය තමයි මේකේ අඩංගු වෙන්නේ ජනගායන, එතකොට නර්තන අධ්‍යක්ෂණය කරේ අපේ චන්දන වික්‍රමසිංහ සර්. ඉතින් සංගීතයේ සමන් පනපිරිය සර් ආදරේ මතක් කරන්න ඕනේ. ඉතින් කිසිම කම්මැලිකමක් නැතුව හරි විනෝදයෙන් බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්. ඉතින් මේකේ අභියෝග ගොඩක් තිබුණා. මොකද ආයිමත් අර දේශීය නර්තනය ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ ගායනා ඉගෙන ගන්න සිද්ධ වුණා. ඉතින් මේක කැමරාවෙන් රූගත කරාට අපි මේක ස්ටේජ් එකේ රඟපෑවේ. ඉතින් අර ස්ටේජ් එකට අනුව අපි කැමරාවට මූණ දෙන්නත් ඕනේ. ස්ටේජ් එක හසුරවන්නත් ස්ටේජ් බැලන්සින් තියාගන්නත් ඕනේ. ඉතින් හොඳ ලස්සන අත්දැකීමක්. ඉතින් වැඩේ කොච්චරක් දුරට සාර්ථකද කියන එක මම කැමතියි ප්‍රේක්ෂකයන්ගෙන් දැනගන්න. ඒ කියන්නේ අභිලාෂ කියන්නේ ඕනම චරිතයක් කරන්න ඔට්ටුයි. ඔව් මං හිතනවා ඉතින් මොකද දක්ෂතාවය තියෙනවා. කොහොම හරි තවත් ඉම්ප්‍රූව් කරගෙන යනවා ඉදිරියට අනිවාර්යෙන්ම. ඒ වගේම අවසාන වශයෙන් ආධුනික ප්‍රේක්ෂකයන් මොකද්ද කියන්නේ? ඔව් ඉතින් සිංහබා චිත්‍රපටියෙන් මට ගොඩ ලොකු ආදරයක් ලැබුණා. ඒ ආදරයට හැමදාම ආදරෙයි. ඇත්තටම thank you. මොකද මං අද තවත් චිත්‍රපටයකට තේරලා ඉන්නවා නම් ඒ වගේම තමයි මම යන තැන මට ආදරේ හම්බ වෙනවා නම් ඒ මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් නිසා. ඉතින් ඒ ආදරේ අදටත් ඒ හා සමානව තාම එහෙමයි. ඒක ගැන මාරම නිහතමානී සතුටක් තියෙනවා. මේ චිත්‍රපටියත් අවිල බලන්න රස විඳින්න ඔයගොල්ලෝගේ ආදරණීය කමෙන්ට් එක මට දෙන්න. තවත් චිත්‍රපටියක් එන්න තියෙනවා. මං හොයන්නේ ප්‍රේමයක්. තිල්න පොඩ්ලැස් අයියාගේ අධ්‍යක්ෂණයක්. ඉතින් ඒකත් ලස්සන ලව් ස්ටෝරි එකක්. ඒකත් බලන්න. ඉදිරියට එන ඔක්කොම බලන්න මාත් එක්ක රැඳෙන්න ඉන්න කියලා ඉතින් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපිත් ආදරෙන් සුබ පතනවා ඉදිරි වැඩ. Thank you.